ගෙවි ගිය අතීතය පසුතැවෙන අයට නවතනක්. ලබා නැති අනාගතය. සැක කරන අයට බලාපොරොත්තුවක්. ලබා ඇති එහෙත් ගෙවා නැති වත්මන සුන්දරත්වය අගයන කොයි කාටත් ඉතා වටිනා නැවුම් මොහොතක්. එන්න නැකත්තුලාවට. අටයි විනාඩි 33යි නැකත්තුලාව විරාමෙන් පසු අපි එකතු වෙලා සිටිනවා මේ විදියට කතා කරමින් සිටිය අද දවසේ මේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් වාස්තු විද්‍යාවේ තවත් ප්‍රශ්න බොහොමයක් කතා කරන්න තියෙනවා. ඊට කලින් මේ ඔබතුමාට එවලා තියෙන දීර්ඝ ලිපියක් ජන්මපත්‍රලාභියා රසිකා කියලා තමයි සඳහන් වෙන්නේ. රසිකා ගුණවර්ධන. මගේ ජන්මපත්‍රයේ මේ ලිපිය සමග යොමු කර ඇත. මාගේ ජන්මපත්‍රයේ ඇති ග්‍රහ අපල පිළිබඳ දැන ගැනීමට කැමැත්තෙමි. ඒ අපල මගහරවා ගැනීම සඳහා කළ යුතු දෑ දැන ගැනීමටත් කැමැත්තෙමි. තවද මාගේ විවාහයේ සිදුවන කාලය දැන ගැනීමට අවශ්‍යයි. ඒ යෝජිත විවාහයකින්ද නැතිනම් ප්‍රේම සම්බන්ධතාවයකින් සිදුවේද යන දැන ගැනීමට කැමැත්තෙමි. තවද මාහට රැකියාවක් කිරීමට වාසනාව හිමිව පවතීද යන්න, මාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට හැකියාවක් තියෙනවාද යන්නත් දැනගන්න කැමැතියි. මාගේ අනාගතය යහපත් කර ගැනීමට පිහිටුවන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි කියලා තමයි රසිකා සඳහන් කරන්නේ. 1987 6 වෙනි මාසයේ 14 වෙනිදා උදේ 4:15ට තමයි ඇය ජන්මලාභය ලබන්නේ. අධ්‍යාපන කටයුතු රැකියාව විවාහය මේ තමයි එයගේ ජන්මපත්‍රය. මම මේක පොඩ්ඩක් ඉල්ලගත්තේ මහත්තයාගෙන්. මොකුත් හින්දා නෙමෙයි මේක මම එදත් දවසකුත් කිව්වා. අනේ කරුණා කරලා ඔබ යමක් කරනකොට ටිකක් ලස්සනට කරන්න. ඕනවට එපාවට දෙයක් ලියලෙව්වහම මටත් බලන්න හිතෙන්නේ නැහැ. මොකද මං කරන දේ හරියට කරනවා. ඉතින් මම කැමති මට එන දේවලුත් මේ වගේම හරියට ලස්සනට එවනවා. මේක කොටු කොළ භාගයක ලියලෙවලා තියෙන්නේ. කමක් නැහැ ඒක ලිව්වට. හැබැයි මේක තැනින් තැන කපලා කොටලා ඔක්කොම කරලා උඩින් පල්ලෙන් හැමතැනින්ම ලියලා ඉවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කාර්යාලය මේ අධ්‍යාපන කටයුතුත් කරන කෙනෙක් 87 ඉපදිච්ච අවුරුදු 29ක කාන්තාවක්. එතකොට ඔබතුමිය මං හිතන්නේ අධ්‍යාපනය තවමත් කරනවා කියන්නේ උසස් අධ්‍යාපනයේ මේ ලිපියට අනුව උසස් අධ්‍යාපනයේ කටයුතු කරන්නේ. ඉතින් එහෙම තිබිලත් කාර්යාලය ලිපියක්වත් ලියන්න හරියට පැහැදිලි ඉන්නවා. කට්ටිය ඉන්නවා එහෙම බැරිය. ඒ නමුත් ඔබතුමියගේ දැනුමත් එක්ක ඒක වැරදි. ඒක නිසා අපි එක කොලයක ලිව්වත් පොඩි කොළ කෑල්ලක ලිව්වත් කමක් නැහැ මට. ඒක පැහැදිලිව ලස්සනට ලියලා එවන්න. මම මේක බලන්න නැතුව ඉන්නත් හදලා ආයි කමක් නැහැ කියලා බැලුවේ. ඉතින් හිත රිදුනා නම් සමා වෙන්න. නමුත් අපි හැදෙන්න ඕනේ. මේ විදිහට නම් ඔබතුමිය රැකියාවල් වලට ඉල්ලුම් පත්‍රත් යවන්නේ. රැකියාවක් ලැබෙන එක හඳහන බලන්න අවශ්‍ය නැහැ. ඔබට කොහොමත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා පුරුදු වෙමු අපි හැමෝම ලස්සනට අපි දෙයක් කරනකොට ඒ දේ ලස්සනට කරන්න. මොකද හිත අනිත් අයගේ යන්නේ මුලින්ම ඒ දෙයට. ඒක නිසා කරුණා කරලා ලස්සන වැදගත් පිට ඔපේ කියන එක තියෙනවනේ. ඒක කරුණා කරලා තියාගමු අපි. හොඳයි. රසිකා නෝනා 87 6 වෙනි මාසේ 14 ඉපදිලා තියෙන වයස අවුරුදු 29ක්. අධ්‍යාපන කටයුතු රැකියාවයි විවාහය ගැන තමයි අහලා තින්නේ. දැනට යන්නේ රාහු මහා දසාව 2009 දී ලැබලා තියෙන්නේ 2027 සැප්තැම්බර් දක්වා පවතිනවා. ඉන් අනතුරුව ගුරු මහා දසාව ලැබෙනවා 2043 දක්වා පවතිනවා. සෙනසුරු අතුරු දසාව 2014 ඔක්තෝබර් වල ලැබලා තිනවා. 2017 සැප්තැම්බර් දක්වා පවතිනවා. බුධ අතුරු දසාව 2020 මාර්තු දක්වා පවතිනවා. ජන්ම ඒරාෂ්ටකයක් 2014 ලැබලා තිනවා. 2022 දක්වා පවතිනවා. අෂ්ටම ඒරාෂ්ටකයක් 17 ජනවාරි 26 ලැබලා තිනවා. 2020 දක්වා පවතිනවා. උපතේ සිට මරණය දක්වා සාරාංශගතව කිව්වොත් ජන්මිය උද්‍යෝගිමත් ක්‍රියාකාරී ශක්තිමත් කඩිසර යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුත් කීර්තිමත් අයකි. තවද මොහු නායකත්වය සඳහා කැපී පෙනෙන ලක්ෂණ ඇති ස්වාධීනත්වය ගරු කරන පුද්ගලෙක්. ජන්මිය ත්‍යාගශීලී මෙන්ම හැසිරීමට උඩඟු බවක්ද පෙන්වයි. ජන්මිය ආඩම්බර මෙන්ම අහංකාර බවකින් යුක්ත වන අතර අනිකුත් අය අභිබව නැගී සිටීමට උත්සාහ කරන්නේද වේ. දැකුම් කල ලස්සන ස්වරූපයත් සිත් අද ගන්නා සුළු බව සමාජශීලී මෙන්ම කලාත්මක නැඹුරුවද දීර්ඝායුෂ භුක්ති විඳීමද බුද්ධිමත් ක්‍රියාකාරකම් තුලින් හා ව්‍යාපාර මගින් මුදල් රැස් කිරීමට සමත් වෙන ගුරු වෘත්තිය දේශනා පැවැත්වීම ආදී කොට ඇති. අදහස් හුවමාරු කර ගන්නා ක්‍රියාමාර්ගද ගිවිසුම් ආදීද බෝකර වැඩ අලෙවිකරණ ආදී කටයුතු වලින්ද රැකියාවේ ඉහළට යාමට හැකියාවක් ලැබෙනවා. ජීවිතයේ සැප පහසුවට අත්‍යවශ්‍ය භාණ්ඩ තබා ගැනීමට ජන්මියා බලාපොරොත්තු වෙනවා. ධනය උපයා ගැනීමට දක්ෂ වුවද උපයාගත් ධනය සීමාවකින් තොරව වියදම් කරන නිසා තැන්පත් ධනයේ පිරීමක් දකින්න පුළුවන්.
මේ නිතරම මූල්‍ය අපහසුතාවට ගොදුරු වෙන්න පුළුවන්. tempat විවාහ ජීවිතයක් ගත කිරීමට අපහසුකම් ඇති වෙනවා. කාලාන්තර හදිසි අන්තරම වලින් මෙන්ම කැපීම් කෙටීම් ආදියට භාජනය වීමට පුළුවන්. ඒ වගේම කාලාන්තර කාර්මික ක්ෂේත්‍රයට අයත් අයෙකු විය හැකි. අදිෂ්ඨාන සිළුව හේත් ස්ථාවරව හිමින් කටයුතු කරන්නේද වෙනවා. කෙසේ වෙතත් අධික වෙහෙස නිසා සෞඛ්‍ය තත්ත්වයේ තරම් යහපත් තත්ත්වයක් නොගන්නවා. අතරමඟ පැමිණෙන බාධකමක් හැරිය කියවන්න නොවේ. ප්‍රමාද වී කෙරෙන විවාහයක් බව කිව හැකි. කාලාන්තර තමාට වඩා වැඩිමහලු ස්වභාවයක් පෙන්눔 කරයි. බොහෝ විට වැඩි වයස ඇත්තෙකු වෙන්න පුළුවන්. පාචනය මොළයේ ගෙඩි රුධිර රෝග ආදී වැඩිමනක් වශයෙන් පෙන්눔 කරන විවාහය අසමගිකම් ඉඳහිට ඇති වෙන්න පුළුවන්. පොරොන්දම් ගැලපීම අනිවාර්යයි. එම නිසා රණ්ඩු සරුවල් වලින් තොරව ජීවත් වෙන්න නම් පොරොන්දම් ගැලපීම සිද්ධ විය යුතුයි. යහපත් මාර්ග වලින් හරි හම්බ කරන ධනයක් නිරන්තරයෙන් සමාජය සමග එකතු වේ. සමාජය වැඩගත්යි සම්මත ඉහළ පෙළේ අය. සමගත් ප්‍රභූවරුන් විද්වතුන් සමගත් සමරතා පවත්ත. නොඑක් මාර්ග වලින් ධනය ලැබීමට යහපත්ය හොඳ යහළු මිත්‍රයන් ආශ්‍රය කරයි. විශේෂයෙන්ම සෙම් රෝග, ඔළුවේ බෙල්ලේ පපුවේ රෝග, උගුරේ රෝග, පීනස ඇදුම, සෙම් ගෙඩි, ස්නායු රෝග, මලබද්ධය ලේසියෙන්ම හැදෙන්න පුළුවන් ලෙඩ. රාහු මහදසාව ලබා ඇති මෙම කාලයේ දැඩි දුක්වලට මුහුණ දීමට සිදුවන කාලයක් ලෙස සැලකෙනවා. විදේශීය ධනය, භූමි ලාභ, අන්සතු ධනය හා රහස්කම වලින් ධනය හිමි වෙන්න පුළුවන්. රහස් සම්බන්ධතා නිසා ඵල ප්‍රයෝජන හිමි වෙනවා. ගෙදර දොර වැඩ කටයුතු වලදී අත්නොමතික වීම නිසා ඇතැම් විට දැඩි ලෙස සමගිය පිට වැටෙන්න පුළුවන්. අධ්‍යාපනය බිඳ වැටේවි. අනුන්ගේ උපක්‍රම සහ විවිධ යටිකූට්ටු වැඩවලට හසු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රධානින්ගෙන් නොසිතූ අයුරින් ආධාර උපකාර හිමි වෙතත් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් සියලු වාසින් නිෂ්ඵල විය හැකි. රැකියා ලැබීමද බිඳ වැටීමද සහිතයි. කල්පවතින රෝග වලට භාජනය වීමට හැකියාවක් තියෙනවා. මේ කාලේ විභාග ලිව්වොත් හරියාකාරව මහන්සි වෙලා පාඩම් කරලා අනිවාර්යයෙන්ම විභාග සමත් වෙනවා. විභාගෙ ලියන්න අවස්ථාව තමයි අපහසු. විභාගයක් ලියන එක තමයි අමාරුම. අමාරුවෙන් හරි ඒ දේ කරගත්තොත් විභාගේ පාස් වෙන අනිවාර්යෙන් සිද්ධ වෙනවා. කල්පනාකාරී වීම අඩු බැවින් මෙම දසාවේදී ඉඳහිටෝ ලැබෙන සුබඵල නැති කරගන්න ඉඩක් තියෙනවා. ඒ වගේම වැඩිහිටි ඥාතියෙකුගේ මරණයක්ද ජීවිතයේ සුවිශේෂ වෙනසක්ද සිද්ධ වෙන කාලයක්. ඉදිරි දෙවසරක කාලය ගත්තොත් ලෙඩ රෝග නිසා ප්‍රශ්න මතුවන කාලයක්. ධන හානි බොහෝ විට ධනය වියදම් කරන්න වන්නේ ලෙඩ රෝග සඳහායි. නෑහිත මිතුරන්ගේ සමග හිතවත්කම් පළුදු වෙන්න පුළුවන්. එසේම සතුරු බලය ප්‍රබලව නැගීවි. ඉඩකඩම් පිළිබඳව හෝ පදිංචිය පිළිබඳව හෝ ප්‍රශ්න මතුවෙන කාලයක්. මානසික සහනයත් මානසික තුලිතතාවයත් බිඳ වැටෙන කාලයක්. ජීවිතේ පසුබැසීම් ඇතිවන කාලයක්. ණයතුරුස් වන තරමට දියුණුව හීන වේවි. රැකියාවක් ලබා ගැනීම ටිකක් අපහසුයි මේ කාලේ. හැබැයි ඔබට පෞද්ගලික අංශයේ රැකියාවකට නම් යෑමට කිසිම අපහසුවක් වෙන එකක් නැහැ මේ කාලේ. නමුත් හරියාකාරව ඒ රැකියාවේ ඉන්න එකයි අමාරු වෙන්නේ. ඔළුව පාවිච්චි කරලා රැකියාවේ ඉන්න. එහෙම වුණොත් හරි මේ සියල්ලට පිළියම් කරොත් මේ දේ හඳහන වෙනස් කරගන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ ඔබේ හඳහන ඔබට වෙනස් කරගන්න පුළුවන්. හරියාකාරව දැනගෙන ඊට කර්මයට අදාළව පිළියම් කරොත් නිවැරදිව පිළියම් වැටුනොත් අනිවාර්යයෙන්ම මේ නරක සියල්ලක්ම නැති වෙලා ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ සඳහා ඔබතුමියට පුළුවන් නම් හෙට අනිද්දා දවස් දෙක ඇතුළත මට කතා කරන්න. මම පිළියම් කියන්නම්. මොකද මම මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ දේ කියන්න අකමැති. පෞද්ගලිකව මම කියන්නම්. බෝධි පූජාවල් කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ දේ මම දෙන්නම්. එහෙම නැති වුණොත් තමයි වෙන පිළියම් වලට යන්න වෙන්නේ. ඒකින්ද කතා කරන්න මම ඒ දේ කියන්නම්. හොඳයි, තවත් එක් ජනපත්‍රයක් පරීක්ෂා කරන්න තියෙනවා. රසිකා ගුණවර්ධනගේ ජනපත්‍රය තමයි පරීක්ෂා කරේ, අවවාද උපදෙස් සහිතව. හරි, අපි ජනපත්‍රය පරීක්ෂාව සිදු කරමු. මේ කතා බහෙන් අනතුරුව වෙද මහත්මයා, දැන් අපි අවසාන වශයෙන් කතා කරේ නිවසක් සාදන්න හොඳම තැන කුමක්ද කියලා. දැන් ඊළඟට තවත් දෙයක් තමයි මේ ගෙදරක උළුහව් ජනෙල් තැබීමේදී ඒ තබන ස්ථාන සහ ප්‍රමාණ පිළිබඳව ගොඩක් දෙනෙක් කල්පනාකාරී වෙනවා. සමහර වෙලාවට නිවෙස් සදලා ටිකක් කල් ගියාට පස්සේ මේ උළුහව මෙතනින් අයින් කරන්න ඕනි, මේ ජනෙල් අයින් කරන්න ඕනි, මේ දොර මෙතන තියන්න හොඳ නැහැ. මේ වගේ කරුණු නිසා බොහෝ දෙනෙක්ගේ කාලයේ ශ්‍රමය, ධනය මේ හැම දෙයක්ම වැය වෙනවා. නිවසක් සදන්න කලින් උළුහව් තියන්න ඕනි ප්‍රමාණයක් තියෙනවා. ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා, ඉරක්ටේ ප්‍රමාණයක් තියෙනවා, දෙක තියන්න ඕනි තැන් තියෙනවද? අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. හොඳයි මහත්තයෝ. ඔබතුමාගේ පළවෙනි දෙයට මම කිව්වොත් එහෙම ඒක හදුවාම ඒ දේ වෙන්නේ ප්ලෑන් එකක් ඇඳහම ප්ලෑන් එක ගෙනහිලිවලා නිවැරදි. දැන් ගොඩක් ඔය ප්ලෑන් අඳින අය වාස්තු දන්නේ නැහැ. ඒකින්ද කරුණා කරලා ඔබ ප්ලෑන් එකක් ඇඳගත්තට පස්සේ නිවසක් හදන්න කරුණා කරලා එය නිවැරදි වාස්තු විද්‍යාඥයන් කිහිප දෙනෙකු ලව්වා. එක්කෙනෙක් ලව්වා නෙමෙයි, දෙතුන් දෙනෙක් ලව්වා. මොකද එක්කෙනාට එක්කෙනාගේ දැනුම වෙනස්. ඒක නිසා මම වඩාත්ම කැමතියි දෙතුන් දෙනෙක් ලව්වා ඒ ප්ලෑන් එක පරීක්ෂා කිරීම තුලින් හැදුවට පස්සේ කඩන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එය හදනකොට හදන්න කලින්
ප්ලෑන් එක පෙන්වන්න නිවැරදි වාස්තු විද්‍යාඥයන් කිහිප දෙනෙකුට. ඉන් අනතුරුව එය නිවස හදනකොටත් අදාළ වාස්තු විද්‍යාඥයව ගෙන්නගෙන නිවස හරියාකාරව හැදෙනවද කියන එක යම් කිසි මුදලක් පොඩි ගාණක් වැය වුණාට කමක් නැහැ ඒ දේ කරන්න. එතකොට ලොකු ගාණක් ඉතිරි වේවි. මොකද හදලා ඉවරනාට පස්සේ කරදර ඇවිල්ලි වෙලා කඩන්න වෙනවට වැඩිය හොඳයි. හදාගෙන යනකොටම ඒ අදාළ පුද්ගලින්ව ගෙන්නලා ඉවරලා මේක පෙන්නලා මේක හරියට හැදෙනවද කියලා බලනවා නම් කවදාවත් කඩන්න වෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි ගාණක් වියදම් වුණත් කමක් නැහැ. ඔබේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයව ගෙන්නලා ඉවරලා හදාගෙන යන නිවසෙත් සැරින් සැරේ අඩුම ගානේ සතියක සැරයක් හරි කමන්නේ හදාගෙන යන ගොඩනැගෙන ප්‍රමාණය අනුව ගෙනල්ලා පෙන්වන්න. ඒ වගේම ඔවුන්ගේ අවවාද උපදේශ අනුශාසනා සෑම මොහොතකම ලබා ගන්න. එවිට වාස්තු දෝෂ වලින් තොර නිවසක් හදාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දොර ජනෙල් ප්‍රමාණය ඓක්‍යයක් තියනවාද කියලා අහපු එක. දොර ජනෙල් කියන දෙකේම එකතුව ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු බවත් නිරන්තරයෙන්ම උළු අසු සංඛ්‍යාව ඔත්තේ වීමත් ජනේල් සංඛ්‍යාව ඉරට්ටේ වීමත් සුබයි. හැබැයි මේ දෙකේ එකතුව 17ක් වුණොත් නම් අසුබයි. 17ක් වෙන්න හොඳ නෑ. මතක තියාගන්න උළුහව් සංඛ්‍යාව ඔත්තේ වෙන්න ඕනේ සෑම විටකම. ජනේල් සංඛ්‍යාව ඉරට්ටේ වෙන්න ඕනේ. මේ දෙකේ එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. එහෙම වෙනවා නම් ගැටලුවක් නැහැ මහත්තයෝ. නැවත වතාවක් අපි කියමු අපේ අසන්නන්ට දැනගැනීම සඳහා මොකද ඉතාමත් වැදගත් කාරණාවක්. දොර ජනේල් දෙකේම එකතුව ඔත්තේ වෙන්න ඕනේ. ඒ කියන්නේ දොරවල් සංඛ්‍යාවයි ජනේල් සංඛ්‍යාවයි එකතුව ඔත්තේ වෙන්න ඕනේ. ඒ වගේම උළුහව් සංඛ්‍යාව ගේක තියෙන උළුහව් සංඛ්‍යාව ඔත්තේ වෙන්න ඕනේ. ජනේල් සංඛ්‍යාව ඉරට්ටේ වෙන්න ඕනේ. ඔත්තේ උළුවසු සංඛ්‍යාව ජනේල් සංඛ්‍යාව ඉරට්ටේ මේ දෙකේ එකතුව හැබැයි 17 වෙන්න බෑ. 17 වීම අසුබයි. එකතුව 17 වෙන්න බෑ. 17ට වැඩි වෙන්න ඕනේ. එක්ක 17ට අඩු වෙන්න ඕනේ. මේ දෙකේ එකතුව 17 වෙන්න බෑ. හැබැයි උළුහව් සියල්ල ඔත්තේ එකතුවක් වෙන්න ඕනේ. ජනේල් සියල්ල එකතුව ඉරට්ටේ වෙන්න ඕනේ. හොඳයි කෙටි විරාමයකට යනවා. වාස්තු සම්බන්ධයෙන් අපි කතා කරනවා තවත් විනාඩි 15ක කාලයක් දෙනවා. 8 විනාඩි 45යි දැන්. කරදර නැති බාධා නැති පැහැදිලි අනාගතයක කැඩපත නැකැත් තුලාව